හායි යාළුවනේ. ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් ඔන්න දවස් කීපයක්ම තිබුණ කුණාටුව අද වෙනකොට ඉවර වෙලා තියෙනවා. ඉවර වෙලා කියලා කියන්නේ අද ටිකක් අර වැස්ස ගතිය, ගොඩක් තදට හුලං තිබුණ ගතිය හැමදේම අඩු වෙලා ඉර පායලා තියෙනවා. ඉතින් මේ දවස් ටිකේම මම දන්නේ නැහැ කොහොමද මේ කාලේ ගෙවුනේ කියලාවත්. ඒකට හේතුව ඉන්ටර්නෙට් වැඩ කරන්න නැහැ. ෆෝන්ස් වලට සිග්නල් නැහැ. සමහර වෙලාවට පවර් කට් පැය ගානකට. ඉතින් මේ ගෙවුන දවස් ටික ඇත්තටම කිසිම වැඩක් කෙරුණෙම නැහැ. කෙරුණෙම නැහැ කියන්නේ මගේ සාමාන්‍යයෙන් මට රූටින් එකක් තියෙනවා. මම දවසේ යම් පැය ගානක් අයින් කරනවා මගේ අර එදිනෙදා මට කරගන්න තියෙන වැඩවලට. ඉතින් ඒ මොනවත් කරගන්න ඕනෙත් නැහැ. ඉතින් දැන් ඔන්න පොඩක් ක්ලයිමේට් එක හොඳ අතට හැරිලා නිසා මම හිතුවා back to routine එන්න. ඉතින් ඒකට මගේ කාමරේ අස් කරගන්න ඕන. මොකද කලින් පවර් කට් තිබුණ නිසා කරුවල නිසා මගේ ස්ටඩි ටේබල් එක මම ජනෙල් ළඟට අරගෙන තියෙන්නේ. ඉතින් ඒක තිබුණ විදිහේ ටික ඒ තැන් වලින් තියන්න තියෙනවා. එතකොට අර මේ ගොඩක් දේවල් මේ වෙනකොට මගේ බෙඩ් එක උඩ තියෙන්නේ. මොකද මේ බිත්ති වලින් වතුර කන්ද වෙනවා. ඉතින් ඒ වතුර කන්ද වෙන එකත් එක්ක මොනවත්ම තියන්න බෑ රැක් එකකවත්. මොකද මේ වයර් කෝඩ් එකක්වත් බිම තියන්න විදිහක් නැහැ. මොකද වතුර ඒ වගේ ගෑවුනොත් කරන්ට් එක ලීක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඉතින් මම හිතුවා අද මගේ සාමාන්‍යයෙන් මම මාසෙකට දෙපාරක් විතර රීසෙට් රූටින් එකක් කරනවානේ. ඉතින් ආෆ්ටර් ස්ටෝම් රීසෙට් රූටින් එකක් කරන්න ඕනේ කියලා මගේ අතරම දැන් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් කාමරේ කන පිට හැරවිලා තියෙන්නේ. මොකද ඇඳුම් සෝදන්න විදිහක් නැහැ. එතකොට ඒ ගත්ත දේවල් එහෙමමයි තැන් තැන් වල. ඉතින් ඒකත් එක්ක අද අපි පොඩ්ඩක් කාමරේ අස් කරලම හෙට දවස අලුතෙන් පටන් ගමු. ඉතින් මම දැන් මේ කරන්නේ මගේ ඉස්සරහා සතිය ප්ලෑන් කරගන්න තියෙනවා. මොකද අද ඉරිදා. ඉතින් ඉස්සරහා සතිය මම දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. ඉතින් ඒක කොහොම වුණත් මම හිතුවා පොඩක් ප්ලෑන් එකක් හදාගන්න. දැන් මේ පහුගිය දවස් ටිකේ මගේ ඇරුණ වැඩත් එක්ක නැත්තම් මට මගේ වැඩ ටික මැනේජ් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා මේ වීක් එක ප්ලෑන් කරගෙන අපි යමු මගේ කාමරේ අස් කරගන්න අද. ඉතින් අද මම නැගිටිනකොට ටිකක් පරක්කුයි. මේ කරුවලට තියෙන්නේ මේ වෙලාවෙත් කරන්ට් එක නැහැ. ඒක නිසා තමයි මේ පොඩක් කරුවලට තියෙන මගේ කාමරය ඇතුළේ. හරි. එහෙමනම් අපි දැන් මේ ටික ප්ලෑන් කරගෙන දවල්ට කෑමත් හදාගෙනම වැඩ පටන් ගමු. ඉතින් මේ දවස් ටිකේම කෑම කිව්වහම මොනවත් ගන්න එළියට යන විදිහකුත් නැහැ. ඉතින් ඒක නිසා අර එකම කෑම ටික තමයි ආපු හදාගෙන කෑවේ. ඉතින් ඒක නිසා අද මොන හරි ස්පෙෂල් දෙයක් හදන්නත් මගේ ප්ලෑන් එකක් තියෙනවා. අපි බලමු. එහෙමනම් මම දැන් මගේ කාමරේ වලට පෙන්නන්නම්. පෙන්නලා ගිහිල්ලා ලන්ච් එක හදාගෙන නාලා ඇවිත් අපි රූම් එක ආපහු ක්ලීන් කරලා වැඩ පටන් ගමු. ඉතින් මම කෑම හදලා ගිහින් නාගත්තා. නාලා ඇවිත් දැන් මේ කෑම කන ලෑස්ති. ඉතින් මම දවල්ට හැදුවේ බිරියානි එකක්. ඒත් එක්කම පොඩි ඩෙසර්ට් එකකුත් අද තියෙනවා. අපි එහෙනම් දැන් රූම් එක අස් කරන්න පටන් ගමු. මුලින්ම මගේ ස්ටඩි ටේබල් එක නම් කොහොමත් හැම වෙලාවෙම මම ක්ලීන් වට තියාගන්න නිතර වැඩ කරන නිසා මේ දැන් මම කරන්න යන්නේ මගේ කොස්මෙටික්ස් අයිටම්ස් ටික ආපහු අර පිළිවෙලකට තියලා ඒ ටික ක්ලීන් කරගන්න. මොකද මේ ඔක්කොම දැන් කලවම් වෙලා තියෙන හදිසියට මේ යූස් කරලා එකකින් අරගෙන. ඉතින් එහෙමනම් ඒ ටික අපි ආපහු පිළිවෙලකට හදලා ඊටු ටික කරන්න පටන් ගමු.
මම හිතනවා මේ විදිහට අපිට මොකක් හරි දෙයක් නිසා අපේ රූටින් එක ඩිස්ට්‍රැක්ට් වුණාම ආයේ මොකක් හරි ක්ලීනින් රූටින් එකක් වගේ එහෙම නැත්නම් රීසෙට් රූටින් එකක් වගේ කරාම ආපහු අපිට පොඩක් හොඳ එනර්ජි එකක් එක්ක අපේ වැඩ පටන් ගන්න පුළුවන් කියලා. හැමදාම එකම විදිහට ගෙවෙනකොට ඒ කියන්නේ ඒකාකාරී විදිහට ජීවත් වුණාම මොකක් හරි චේන්ජ් එකක් තිබුණාම අපිට පුළුවන් ඒ චේන්ජ් එකත් එක්කම ආපහු පොඩක් එනර්ජි එකක් අරගෙනම අපේ රූටින් එක හරියට ආපහු කන්ටිනියු කරන්න. එහෙනම් අපි මේ කොස්මෙටික්ස් අයිටම්ස් ටික තිබුණ විදිහටම රීස්ටෝක් කරලා මේ ටික ඉවර කරමු. මෙතන මේ ගොඩක් ඉවරුණ ටියුබ්ස් වගේ තියෙන ඒ ටිකත් අයින් කරන්න ඕන. මොකද මේ අර එකම වගේ දෙකක් වගේ තිබුණ වෙලාවල් වලට දෙකම යූස් වෙලා දෙකේම භාග ඉතුරු වෙලා තිබුණා. ඉතින් එතකොට මම එකක් පැත්තකින් තිබ්බහම අර හදිසියට එකෙන්ම ගණනහම ඒ ටියුබ් එක ඉවර වෙනවා. ඉතින් ඒ විදිහට ඉවරුණ ටියුබ්ස් කීපයක් තියෙනවා. ඒ ටිකත් අයින් කරලම අපි මේ ටික ක්ලීන් කරලා අපහු මගේ අර කොස්මෙටික්ස් අයිටම්ස් තියෙන රැක් එක රීස්ටෝක් කරමු. දැන් මගේ කොස්මෙටික් අයිටම්ස් ටික ක්ලීන් කරලා ඉවර කරගත්තා. ඉතින් ඒත් එක්කම දැන් මගේ ලොකර්ස් වල මේ ලාච්චුවේ එතකොට මෙතන කබඩ් එකක් තියෙනවා. ඒකේ තියෙන දේවලුත් ඔක්කොම අවුල් වෙලා තියෙනවා. මොකද මම වෙන්වෙන්ව දාලා තිබුණ ගොඩක් දේවල් දැන් කවුලම් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ටික මට ආයෙම තිබුණ විදිහට පිළිවෙලකට අහුරලා ආපහු මේ ලොකර්ස් වලට දාන්න තියෙනවා. ඉතින් මම මේ ටික මේසුඩින් තියාගත්තා. මොකද ඒක තියාගෙන මට ඒක අස් කරන්න විදිහක් නැහැ. ඒත් එක්කම මගේ මේ දවස් ටිකේම නාලා හෑයක ඩ්‍රයි කරගත්තේ ඩ්‍රයර් එකෙන්. ඉතින් මම
ඔක්කොම රූම් එකම අපහු ෆුල් ක්ලීන් කරලා බෙඩ්ෂීට්ස් ඒ හැමදේමත් මාරු කරලා මේ තියෙන්නේ දැන් ආපහු තිබුණ විදිහටම හදාගත්ත මගේ රූම් එක. මම හිතනවා හෙට ඉඳන් ප්ලෑන් කරගත්ත විදිහට මගේ වැඩ ටික කරන්න පුළුවන් වෙයි. ඒ ෂෙඩියුල් කරගත්ත දේවල් ඒ විදිහටම කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දැන් ටිකක් ඔළුවත් නිදහස්.